හරි. එහෙනම් අපි බලමු 2007 තියෙන යාන්ත්‍රික විද්‍යාව රචනා ප්‍රශ්නේ බලමු. මුලින්ම තියෙනවා භ්‍රමණය වන රෝධයක් නැවැත්වීම සඳහා භාවිතා කළ හැකි ද්‍රාව රෝධක පද්ධතියක් රූපයේ පෙන්වා ඇත. රෝධක පද්ධතියට ලම්බකව F බලයක් යොදනු ලැබේ. රූපයේ දක්වා ඇති පරිදි පාදිකය කඩදාසියට ලම්බකව ඒ හරහා ඇති අචල අක්ෂයක් වටා නිදහසේ භ්‍රමණය වන අතර එමගින් ප්‍රධාන පොම්පයේ පිස්ටනය මත ලම්බකව බලයක් යෙදීමට සලස්වයි. ඒ හේතුවෙන් ජනනය වන පීඩනය රෝධක ද්‍රව්‍ය මගින් දිවිතික පොම්පය වල ඇති සර්වසම පිස්ටන දෙක කරා සම්ප්‍රේෂණය කරයි. එවිට එම පිස්ටනවල සම්බන්ධ කොට ඇති රෝධක ඇතිරිල් කුඩා දුරක් ගමන් කොට භ්‍රමණය වන රෝධකයේ දෙපැත්ත මත තෙරපේ. රෝධක ද්‍රව්‍ය අසම්පීඩ්‍යයි උපකල්පනය කරන්න. ප්‍රධාන පිස්ටනයේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් එකක් වන අතර දිවිතික පිස්ටනයේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 3ක් වේ. මෙම ක්‍රියාවේදී ප්‍රධාන පිස්ටනයේ එක්තරා බලයක් යෙදුණු විට එය සෙන්ටිමීටර් 0.6ක දුරක් දකුණු පැත්තට ගමන් කරයි. එසේනම් එක් එල් ප්‍රතිරෝධක ඇතිරියක් කොපමණ දුරකට චලනය වේද? හරි. පළවෙනි එකේදී කියන්නේ දැන් මේ ප්‍රධාන පිස්ටනය කියන්නේ මේකට. මේක සෙන්ටිමීටර් 0.6ක් ගමන් කරොත් 0.6 සෙන්ටිමීටර් ගමන් කරොත් මේ රෝධක ඇතිරිලි කොච්චර දුරක් ගමන් කරනවද කියන එක තමයි අහන්නේ. එතන මේ බලන්න මෙතන තියෙන පරිමාව අසම්පීඩ්‍යයි. මේ ද්‍රව්‍යය අසම්පීඩ්‍යයි. එහෙනම් මෙතනදී අඩු වෙන පරිමාව මේ දෙකේදී මෙතන වැඩි වෙන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ වර්ගඵලය එකයිනේ. එක වතාවක් 0.6. ඒක තමයි වැඩි වෙන පරිමාව. එක වතාවක් 0.6 ඝන සෙන්ටිමීටර් මේක සමාන වෙන්න ඕනේ. මෙතන තියෙන පිස්ටන් දෙක වගේ දෙකක්. ඒතකොට මෙතන එකක් වෙන්නේ 3යි. ගමන් කරන දුර x නම් ඒ වගේ දෙකක් තියෙනවා. මොකද මේ දෙකටම බෙදිලා යනවා. එහෙනම් අපිට මේකෙන් x වල වගේනවා 0.1 සෙන්ටිමීටර්. එහෙනම් අපිට එනවා මෙන්න මේ රෝධක ඇතිරිල්ලක් ගමන් කරන 0.1 සෙන්ටිමීටර් දුරක්. F සමානයි 10 නිව්ටන් නම් ප්‍රධාන පොම්පයේ පිස්ටනය මත යෙදෙන බලය කොපමණද? අවශ්‍ය දුර ප්‍රමාණයන් රූපයේ ලකුණු කොට ඇත. හරි. දෙක A කොටස. මේකෙදි කියනවා මෙන්න මෙතන යොදන බලය නිව්ටන් 10ක් නම් 10යි නිව්ටන් නම් මෙතනදී ඇති වෙන බලය මේකෙදි මම ගන්නවා මෙතන ක්‍රියාපතික්‍රියා දෙක මේ රූපය ඇඳලා මෙතන නිව්ටන් 10යි මෙතන නිව්ටන් 9 මේ දුර සෙන්ටිමීටර් 5යි මේ දුර 20ක් සෙන්ටිමීටර්. අපි මේකෙදි ගන්න බල සමතුලිතතාවය. ඒ කියන්නේ මේකෙදි ව්‍යාවර්තය බිඳුවයි කියලා ගන්න. එහෙනම් මේකෙදි මේ ලක්ෂ්‍ය වටා මේකෙදි ඇති වෙන්නේ වාමාවර්තව ඇතිවන ව්‍යාවර්තය. මේ F බලය නිසා දක්ෂිණාවර්තය ටිකක් එන්නේ. එහෙනම් මේක සමතුලිතයි කියලා ගත්තොත් මේ දෙක සමාන වෙන්න ඕනේ. එතකොට මෙයා පොඩ්ඩක් ගමන් කරනවා තමයි. ඒ වුණාට මෙතන සමතුලිතතාවයක් ගන්න අරගෙන තමයි F ලගේ ගන්න. එතකොට මේ බලය දන්නවනම් ඒකේ ප්‍රතික්‍රියාව තමයි පිස්ටනය මත යෙදෙන බලය. ක්‍රියාපතික්‍රියා නිසා තෙරපුම් බලය. එහෙනම් මෙතන F බලය හුවනම් ඒ බලය අනිත් පැත්තට තමයි පිස්ටන් එක මත යෙදෙන බලය. එහෙනම් මම මේ ලක්ෂ්‍ය වටා ව්‍යාවර්ත කරගත්තොත් මේ වාමාවර්තය තියෙන එක තමයි 10 වතාවක් 20. දක්ෂිණාවර්තය තියෙන එක තමයි F වතාවක් 5. එතකොට සෙන්ටිමීටර් මීටර් කරන්න අවශ්‍ය වෙන්නේ සමාන කරන හින්දා එන F සමානයි 40යි නිව්ටන්. එහෙනම් පිස්ටනය මත බලය දකුණු දිශාවට නිව්ටන් 40යි. දකුණු දිශාවට නිව්ටන් 40ක් එනවා. P එක ප්‍රධාන පිස්ටනය මගින් රෝධක ද්‍රව්‍ය මත යෙදෙන පීඩනය පැස්කල් වලින් ගණනය කරන්න. හරි B කොටස බලමු.
මේකදී අහනවා මේ පිස්ටනය මත යෙදෙන පීඩනය කොපමණද කියලා අහනවා. එහෙනම් පිස්ටනය මත පීඩනය හොයන්න නම් අපි P = F බෙදීම A දානවා. බලය නිව්ටන් 40යි. වර්ගඵලය 1.10 ඍණ 4යි. එහෙනම් 4.10 5ක් පැස්කල් කියලා එනවා. දිවිතික පිස්ටනය මත ඇතිවන පීඩන නිසා රෝධක ඇතිරිය මත ඇතිවන බලය ගණනය කරන්න. හරි C කොටසේ මෙහෙම ආයක කරනවා. මේ පිස්ටනය නිසා ඇතිවන පීඩනය නිසා මේ රෝධක ඇතිරියක් මත ඇතිවන බලයක් අහනවා. එහෙනම් මේ බලන්න පැස්කල් මූලධර්මයෙන් කියනවා මේ පීඩනය සම්පූර්ණයෙන් එකම පීඩනයක් තියෙන කියලා. يعني මෙතන ඇති වෙන පීඩනයමයි මේ හැමතැනම තියෙන්නේ. එහෙනම් මෙතන හොයාගත්ත පීඩනයම තමයි මෙන්න මේක රෝධක ඇතිරියක් මතක් තියෙන පීඩනය. එහෙනම් මේ පීඩනය අපි දන්නවා. ඒක 1.10 4.10 5යි. වර්ගඵලය 3.10 ඍණ 6 4යි. බලය අහනවා. හරි ඒක අපි බලමු. C කොටස F සම අපිට දාන්න පුළුවන් P = F බෙදීමේ 4.10 5යි F බෙදීම වර්ගඵලයට ගන්න පුළුවන් 3.10 ඍණ 4යි. එහෙනම් මේකෙන් F වල ගේනවා නිව්ටන් 120යි. එහෙනම් එක රෝධක ඇතිරියක් මත ඇති වෙන බලය තමයි නිව්ටන් 120. රෝධක ඇතිරි හා රෝධය අතර පවතින ගතික ඝර්ෂණ සංගුණකයේ 0.5යි නම් රෝධය මත රෝධක ඇතිරි තෙරපීම් ඇති විට එක් ඇතිරිය මගින් රෝධය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය ගණනය කරන්න. හරි D කොටස බලමු. දැන් D කොටස මෙහෙම එකක් කියනවා. D කොටසේදී කියනවා මේ ඝර්ෂණ සංගුණකයේ 0.5 නම්. දැන් මේ බලන්න රෝධය මෙහෙම තිබිලා රෝධයට ලම්බකව නිව්ටන් 120ක් මේ පැත්තේ ඇතිරිල්ලෙන් යදෙනවා. අනිත් පැත්තෙනුත් ඔය වැඩේම වෙනවා. දැන් රෝධය තල්ලු කරනවා දෙපැත්තෙන්. එතකොට මේක තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව වෙන්නේ. එහෙනම් මේකට හේතුවෙන් ඝර්ෂණ කියන බලයක් ඇති වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවට ලම්බකව. ඒ ඝර්ෂණ බලයෙන් මෙයාව නවත්තනවා. එහෙනම් රෝධක ඇතිල්ලෙන් තද කරනවා. ඒ තද කරන එක අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒකට ලම්බකව ඝර්ෂණ බලය ක්‍රියා කරනවා. එහෙනම් මේකෙදි බලය 120 එක රෝධක ඇතිරිල්ලකින් අනිත් එක්කෙනාගෙත් 120 122 220 අපි එකකින් හොයලා දෙකකින් ගුණ කරන්න පුළුවන්. එකකින් හෙව්වොත් F = μr දැම්මොත් බලය හොයන්න පුළුවන් 0.5 වතාවක් ඝර්ෂණ අභිලම්බ ප්‍රතික්‍රියාව 120යි නිව්ටන්. එහෙනම් නිව්ටන් 60යි. එහෙනම් මේ වගේ දෙකක් යෙදෙනවා ඝර්ෂණ බලයට. මොකද දෙන්නෙක් ඉන්නවනේ නිව්ටන් 120 ඒවා. එහෙනම් මුළු බලය 120යි නිව්ටන්. රෝධක යෙදීමට පෙර රෝධය මිනිත්තුවට භ්‍රමණ 600කින් නිදහසේ භ්‍රමණය වෙමින් පවතී. රෝධයේ භ්‍රමණ අක්ෂයේ සිට ඝර්ෂණ බලය ක්‍රියා කරන රේඛාවට ඇති දුර සෙන්ටිමීටර් 5ක් නම් ඉහත නිව්ටන් 10ක බලය ආකාරයට රෝධකය යෙදූ පසු රෝධයේ නැවත කොපමණ වේලාවක් ගත වේද? භ්‍රමණ අක්ෂය වටා රෝධයේ අවස්ථිති ගුණය 1යි. චලිතය පුරාම ඝර්ෂණ බලය නියතයයි පවතී යයි උපකල්පනය කරන්න. නිශ්චිතතාවයට පැමිණීමට පෙර රෝධයේ කොපමණ වට සංඛ්‍යාවක් කැරකේද? හරි තුන්වෙනි කොටස බලමු. තුන්වෙනි කොටසදී මෙහෙම කියනවා. දැන් මේකෙදී මේ බලය යෙදෙන්නේ සෙන්ටිමීටර් 5කින් කියලා කියනවා. සෙන්ටිමීටර් 5කින් අර ඝර්ෂණ බලය නිව්ටන් 120යිනේ දෙකෙන් මෙදෙන එක. එහෙනම් 120 වතාවක් 5 වෙනවා ව්‍යාවර්තය. එහෙනම් අපිට ලියන්න පුළුවන් τ = 5.10 ඍණ 2 වතාවක් 120යි. එහෙනම් නිව්ටන් මීටර 6ක් කියලා එනවා. නිව්ටන් මීටර 6ක් තියෙනවා. එහෙනම් මේකෙදි τ = I alpha දාන්න පුළුවන්. මේක 6යි I 0.1යි. එහෙනම් alpha එනවා 60යි රේඩියන් තප්පර වර්ගයට. එතකොට මේක අහන්නේ වට ගන්න. දැන් ඔමෙගා නෝට් හොයන්න පුළුවන් ආරම්භක එක වට 600ක්ලු. දැන් මේ තියෙන්නේ මිනිත්තුවට වටනේ. එහෙනම් 60න් බෙදුවා නම් තප්පරයට වට එනවා. ඒක වට ගන්න මිනිත්තු තප්පර රේඩියන් කරන්නේ 25 වලින් ගුණ කරනවා.
5 කියන්නේ 3යි. 3 අර 2 6යි. මේක 10යි. මෙතන බිඳුව කැපුවාම 60යි රේඩියන් තප්පරයට. එහෙනම් මෙතන අපිට චලිත සමීකරණය දාන්න පුළුවන්. ඔමෙගා වර්ගය සමානයි ඔමෙගා නෝට් වර්ගය ධන 2යි ඇල්ෆා ටීට අවසාන එක නිශ්චල වෙනවා. මේක බිඳුවයි ආරම්භක එක 60යි. 60 වර්ගය ඍණ 2ක්. ඇයි ඍණ දැම්මේ? මෙතන මන්දනයක් තමයි වෙන්නේ. විරුද්ධව තමයි චලිතය දෙන්නේ. මේක ඇත්තටම කිව්වොත් මන්දනයක්. හරිද? විනාගයක් එන්න ඕනේ. එතකොට මෙතන ඍණ 60යි ටීට. එහෙනම් ටීට එනවා. මෙතන 61කට මෙතන එකක් කැපෙනවා. 60 බෙදීම 2 කියන්නේ 30යි රේඩියන්. එහෙනම් රේඩියන් 30ක් කියන්නේ වට ගණන හොයන්න ඕනේ. එහෙනම් වට ගණන සමානයි. දැන් රේඩියන් 30 බෙදනවා 2.5 වලින්. මොකද එක වටයක් කියන්නේ 2.5 නම් මේ 30 ඇතුලේ වට කීයක් තියෙනවද කියලා බලන්න පුළුවන්. 3 වරක් 2 6යි. 6ෙන් බෙදුවම වට 5යි. එහෙනම් මේක නිශ්චල වෙන්න කලින් වට 5ක් කරකිනවා.